අපේ සමාජයේ මිනිස්සුන්ගේ හිත හැදිලා තියෙනවා මහා අමුතු විදිහකට. කොච්චර හොඳ කරත් අපි දක්ෂ මොනව දකින්නද? වැරදි දකින්නනේ. මේ ලංකාවේ තියෙන කැතම ලංකාවේ තියෙන ගණ්ඩ දෙයක් නැතිම මේ වැඩකට නැතිම ගම මොකද්ද? ඉන්න කිසිම මනුස්සකමක් නැති, අනුන්ගේ දුක දන්නේ නැති, ඉරිසියාවෙන් පිරිච්ච, කුහකකමින් පිරිච්ච ගණ්ඩම දෙයක් නැති මිනිස්සු ඉන්න ගම මොකද්ද? අන්න හරි. මොකද්ද? අපේ ගම. ඕක ආයි මේ ලංකාවේ කොහේ ගිහිල්ලා හැව්වත් හැමෝගෙම උත්තරේ මොකද්ද? අපේ ගම. තමන්ට තමන්ගේ ගම තමයි මේ ලංකාවේ තියෙන හොඳ නැතිම ගමනේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඒක ගමේ ප්‍රශ්නයක්ද හිතේ ප්‍රශ්නයක්ද? ඒක අපේ හිතවල ප්‍රශ්නයක්. ඕනෙම තැනක හොඳ සහ නරක දෙකක් තියෙද නැද්ද? තියෙනවා. හැබැයි අපේ හිත පුරුදු වෙලා තියෙන්නේ ওই දෙකෙන් වැඩියෙන්ම මොකක් අල්ලගන්නද? නරක අල්ලගන්න. ගම්වල කොච්චර හොඳ තිබ්බත් අපි කතා කරන්නේ හොඳ ගැනද නරක ගැනද? නරක ගැන විතරයි. ඒ නිසා කවදාවත් අර හොඳ වැඩි ඉස්මතු වෙනවද? නෑ. ඒ නිසා අපේ ගම හොඳයි කියලා කියන්න දේවල් අපිට වැඩිය තිබුණත් ඒව මතක නැහැ. මතක තියෙන්නේ මොනවද? මේක නරකයි කියන්න හේතුමයිනේ. හරිද? ඒකනේ දැන් ඔය සාමාන්‍යයෙන් ගම්වල කවුරු හරි හොඳ දෙයක් කරොත් අපි අගය කරනවාද? අගය කරද්දි මොකෝ කියන්නේ? ඕවා තැන් වල කියන්න එපා. ඕකුන්ගේ ඔළුව ලොකු වෙනවානේ. ඕකුන්ගේ ලොකුකම වැඩි වෙනවා. නේ ඕකුන්ගේ තියෙන තත්ත්වෙ උඩ යනවා. මොකටද උඩ තියන්නේ? ඕව ඕනවට වැඩි අගය කරන්න එපා. කියනවද නැද්ද? කියනවා. මොනව කරද්දිද? හොඳ කරද්දී. දැන් ඔයාලා ටික එකතු වෙලා මේ පොඩි දරුවනේ අද මේ තරුණයෝ ඔයාලා එකතු වෙලා පින්කම කරන්න. කල් ඉවරලා මේක ඕනවට වැඩිය ගමේ කියවන්න යන්න. මොකෝ කියන්නේ? ඔය අම්මලා තාත්තලාම ගියා. ඉතින් ඔහල කරා නම් පැත්තකට වෙලා ඉන්නනේ. මොකටද ඔච්චර කියවන්නේ? කියනවද නැද්ද? කියනවා. වැරද්දක් කරොත් මොකෝ වෙන්නේ? මරු මිනිස්සු අපේ ඉන්නේනේ. වැරද්දක් කරොත් ඒක හංගනවද? නැහැ. වැරද්දක් කරොත් කියන්න පුළුවන් හැම තැනම තියලා පළු වරිනවනේ. හරිද? වැරදි තැන කියද්දි මොකෝ කියන්නේ? මේවා කියන්න ඕනේ නැත්තම් ඕකුන් හැදෙන්නේ නැහැ. කියනවද නැද්ද? කියනානේ. මේවා තැන කිකිය ඕකුන්ට ලැජ්ජ කරන්න ඕනේ. නැත්තම් හැදෙන්නේ නැහැ. කියනවද නැද්ද? කියනවා. අපි කියනවා වැරදි කරොත් තැන කියවන්න ඕනේ නැත්තම් හැදෙන්නේ නැහැ. හොඳ කරොත් තැන කියවන්න හොඳ නැහැ. එහෙම වුණොත් එවුන්ගේ ලොකුකම් වැඩි වෙනවා. කියලා හොඳ වහනවා. වැරද්ද මොකෝ කරන්නේ? ඉස්මතු කරනවා. ඒ නිසා මේ ලෝකේ තියෙන නරකම පවුල මොකද්ද? අපේ පවුල. මේ ලෝකේ තියෙන නරකම ගම මොකද්ද? අපේ ගම. මේ ලෝකේ තියෙන නරකම අසල්වැසියා කවුද? අපේ අසල්වැසියා. නේ